Hi guys, welcome back to my channel. අද මම ඔයගොල්ලන්ව එක්ක කරගෙන යන්නේ කොළඹට නුදුරින් තියෙන one of the hidden gems of Sri Lanka වැද්දිගාන wetland එකට. මේ සුන්දර පරිසර පද්ධතිය විවිධ වනසත්තු සඳහා අභය භූමියක් විතරක් නෙමෙයි, පාරිසරික සංරක්ෂණය සඳහා ලොකු බලපෑමක් කරන ප්‍රදේශයක්. වැද්දිගාන වෙට්ලෑන්ඩ් එක මෙච්චර විශේෂ වෙන්නේ මොකද කියලා අපි ගිහින් බලමු. දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකන්. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන වැද්දිගාන වෙට්ලෑන්ඩ් එක දල වශයෙන් හෙක්ටයාර් 40ක් පුරා ශාස්ත්‍රීය හරිතයන්ගේ සමන්විත වෙලා තියෙනවා වගේම ජෛව විවිධත්වය සඳහා ප්‍රසිද්ධයි. මේ වගුරු බිම්, කලපු, ඒ වගේම විවිධ වර්ගයේ පක්ෂීන්, මාළු, ඒ වගේම අනෙකුත් සත්තුන් සඳහා පරිපූර්ණ වාසස්ථානයක් බවට පත් වෙලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට බලවම පේනවා ඇති. ස්වභාවික ජල පෙරීමේ පද්ධතියක් විදිහට ක්‍රියා කරන මේ කලාපයේ පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන යන්නත් ලොකු උදව්වක් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ මේ වගේ ලස්සන තෙත් බිමක් තියෙනවා කියලා විශ්වාස කරන්නත් අමාරුයි නේද? මේ සුන්දර පරිසරයේ ආකර්ෂණය වැඩි වෙන්න හේතු ගොඩාක් තියෙනවා. ඒ අතර සංක්‍රමණික පක්ෂීන් ඇතුළු පක්ෂ විශේෂ වර්ග 50කට වැඩි සංඛ්‍යාවක් මේ පරිසරයේ ජීවත් වෙන එක විශේෂ හේතුවක්. ඒ වගේම බර්ඩ් වොචින් ෆොටෝග්‍රැෆි කරන අයටත් අපූර්ව තැනක් මේ ස්ථානය. මේ පරිසරයට එන ඔයාට හෙරන්ස්, එලිහුඩුවෝ, ඒ වගේ කුරුළු විශේෂ විතරක් නෙමෙයි, තාරාව්, පාත්‍ය වගේ ජලයේ ජීවත් වෙන කුරුළු විශේෂත් ගොඩක් දකින්න පුළුවන්. නිදහසේ ඉන්න විතරක් නෙමෙයි, ඉගෙන ගන්නත් ගොඩක් දේවල් මේ පරිසරයෙන් අපිට තියෙනවා. විවිධ වර්ගයේ මාළු, සමනල්ලු, කුරුල්ලෝ විතරක් නෙමෙයි, උභය ජීවීන් වර්ගත් ගොඩක් ඉන්නවා. මට හම්බුනේ යාළුවෝ මට ප්‍රතිචාර දක්වපු විදිහත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තෙත්බිම ස්වභාවික සුන්දරත්වය පමණක් නෙමෙයි, සංස්කෘතික වැදගත්කම සඳහාත් වැදගත් වෙනවා. කොහොම වුණත් මේ තෙත්බිම නාගරීකරණය, පරිසර දූෂණය වගේම දේශපුද්ගලික විපර්යාස හේතුවෙන් පොඩි තර්ජනයකුත් තියෙනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ වටිනා පරිසරයේ පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා දැනුවත් කිරීම විතරක් නෙවෙයි, සංරක්ෂණ උත්සාහයන් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි කියලා හිතෙනවා. වාසනාවකට වගේ වැද්දිගාන වෙට්ලෑන්ඩ් සංරක්ෂණය කිරීම අරමුණු කරගත් සංරක්ෂණ වැඩසටහන් ගොඩක් අඛණ්ඩව පවතිනවා. ප්‍රාදේශීය සංවිධාන වගේම පරිසර කණ්ඩායම් මේ ප්‍රදේශයේ ජෛව විවිධත්වය මූලික කරගෙන මේ පරිසරය ආරක්ෂා කරන්න ගොඩක් දේවල් කරගෙන යනවා.
ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණාවක් තමයි මේ කලාපයට එනවනම් කැමරා අරන් එන්නවනම් කලින් ඒකට අනුමැතිය ලබා ගන්න ඕනේ. YouTubersලාට ෆොටෝග්‍රැෆර්ස්ලාට කැමරා අරන් එනවනම් ඒකට කලින් ගෙවීමක් කරලා ඒකට බුකින් එකක් දාන්න ඕනේ. ඇතුල්වීමේ ටිකට් එකට රුපියල් 200ක් වුණාට කැමරාවකින් අපි වීඩියෝ එකක් කරනවා නම් ඒකට කලින් බුකින් එක දානකොට රුපියල් 15000ක් වගේ මුදලක් යනවා කියලා තමයි ඒගොල්ලෝ මට කිව්වේ. මේ අපූරු තෙත්බීම නිර්මාණය කිරීමේ අදහස උත්සාහය ඇත්තටම අගය කරන්න ඕනේ. මොකද ගොඩබිමින් එහාට ඇවිදින්න යනකොට ලෑලි පාලං උඩින් තමයි දිගටම යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ පරිසරයට වශී වෙලා අපි පරිසරය දිහා බලාගෙන ගියොත් වතුරට වැටෙන්න තියෙන අවදානමකුත් තියෙනවා. මොකද ලෑලි පාලං උඩින් ගියාට අත්වැටවල් නැහැ. අපි ඒ ගැන කල්පනා වෙන්න යන්න ඕනේ. හැබැයි මේ උත්සාහය ගොඩක් මහන්සි වෙලා කරපු දෙයක් කියලා නම් බැලුවම තේරෙනවා. සතුන්ගේ ලස්සන සලකුණු වෙනුවට මිනිස්සු ගියාම ඒගොල්ලන්ගේ සලකුණුත් තියලා එනවා කියලා පෙන්වන්න තමයි මම මේ ටික වීඩියෝ කරේ. ලස්සන පරිසරය අවලස්සන කරන්න මිනිස්සු මැදිහත් වෙලා තියෙන විදිය. කොච්චර කනගාටුදායකයිද මේ වගේ ලස්සන පරිසරයකට වතුර හිස් බෝතල් දාලා කෑම පැකට් දාලා අපිරිසිදු කරලා තියෙනවා. ආරක්ෂාවට වටේ STF එකෙන් ඉන්නවා. නමුත් ඒ වලටත් හොරෙන් මේ වගේ දේවල් කරලා මේ ලස්සන පරිසරය විනාශ කරන එක ඔයගොල්ලෝ යන කෙනෙක් පරිසරයට ආදරය කරන කෙනෙක් විදියට මේ විදිය ලොකු අපරාධයක් කරන්න එපා. ඔයගොල්ලෝ අරන් යන පුංචි කොළ කෑල්ල පවා ආපහු අරන් ඇවිල්ලා හරි තැනකට නිසි තැනකට බැහැර කරන්න පුරුදු වෙන්න. මේ ඉන්නේ මණ්ඩුක. පොඩි කාලේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ. මම කතා කරාට යාළ නම් ගණන් ගත්තේ නෑ. යායිට වැඩිය ලොකු වැඩක හිටියේ. පොඩක් වෙලා බලාගෙන ඉඳලා යනකොට මට තව යාළුවෙක් හම්බුණා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කවුද යා කියලා. මේ ඉන්නේ හැලේ. හැලේ අද සීදේවිද දන්නේ? මොනවා වුණත් එයා මගේ පැත්තට ආවා. මගේ ළඟටම ඇවිල්ලා මාත් එක්ක කතා කරා. කාලෙකින් දැක්ක නිසා වෙන්නේ නැති. ඔයගොල්ලන්ටත් බලා මේ ලස්සන පරිසරයේ සුන්දරත්වය නරඹන්න ඔයත් එන්න. ඔයාගේ අම්මා තාත්තා දරුවෝ එක්ක ඒ වගේම ඔයාගේ ආදරවන්තයෙක් මේ පරිසරය නරඹන්න සුන්දරත්වය විඳින්න එන්න. පරිසරයට අපහසුතාවයක් වෙන්නේ නැති වෙන්න වගේම පැමිණෙන අයටත් කරදරයක් හිරිහැරයක් නොවන විදියට මේ සුන්දරය පරිසරයේ ජීවත් වෙලා දවසක් පැය ගාණක් ගත කරලා ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ අරන් එන කෑම බීම අපද්‍රව්‍ය ඉතුරු වෙලා තියෙනවා නම් ඒවා නිසි ස්ථානවලට බැහැර කරන්න ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපේ පුංචි දරුවෝ
ලොකු වෙලා ඒගොල්ලන්ටත් මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න පුළුවන් විදියට අපි අද මේ පරිසරය පරිස්සම් කරන්න ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ඒ ආදරය ඉල්ලීමක් කරන ගමන් තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව මම මුණ ගැහෙන්න එනකම් දිගටම රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක. See you, bye.